මේ බලන්නකෝ අද මම හදාගත්තේ මොනවද කියලා. මේක ඔයාලට වෙනස්ම කෑමක් වේවි. ඒ වගේම හරිම සිම්පල්. ඉතින් දවස් දෙක තුනක් වුණත් තියාගෙන ක්‍රිස්පියට කරුස් ගාලා කන්න පුළුවන් රසම රස කෑමක්. මුරුක්කු වගේ මුරුක්කු තරම් හයියක් නැහැ. ඉතින් කොකිස් වගේ කොකිස් වලටත් වඩා රසයි. ගොඩාක් ක්‍රිස්පියට හදාගන්න පුළුවන්. ඉන්දියාපු පිටි කෝප්පකින් තමයි මම හදාගත්තේ. ගොඩාක් රසයි. තේ වෙලාවට හිතිච්ච ගමන් හදාගන්න පුළුවන්. පොඩ්ඩක්වත් කරදරයක් නැහැ. ඉතින් ඉන්දියාපු වංගෙඩියකින් එහෙම නැත්නම් මුරුක්කු වංගෙඩියකින් මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. එන්නකෝ බලන්න දැන් හදන්නේ කොහොමද කියලා. ඇල් අතරින් අනලා හදන සාමාන්‍ය කඩේ තියෙන ඉන්දියාප්ප පිටි කෝප්පයක් තමයි මේ තියෙන්නේ. ඉන්දියාප්ප හාල් පිටි. ඉතින් පිරිසි කෝප්පෙන් පුරවලා එකක් මම අරගත්තා. ගොඩාක් හදාගන්න පුළුවන්. පිරිමැහෙනවා මේක ගොඩක්. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා සුදුලුණු ගෙඩියක්. කරපිංච ටිකක් වැඩිපුර. ඉතින් 5-6ක් වගේ. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියකින් කෑල්ලක්. ඊට පස්සේ මම ලුණු ටික කපාගෙන ආවා. කරපිංච ටිකත් මම මේ විදිහට සූරලා පුංචි බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. සුදු ලුණු එහෙම ටිකක් වැඩිපුර ගත්තාම හරිම රසයි මේක. ඇඟටත් ගුණදායකයි. ඊට පස්සේ ලුණු ටිකත් මම දාගත්තා. ඉතින් මේකට ඔයාලට සූද්‍ර ටිකක් උනත් දාගන්න පුළුවන්. තේ හැන්දක් විතර දානවා නම් දාගන්න. දැන් මම මේකට දාගන්නවා රතු මිරිස් කුඩු තේ හැඳි දෙකක්. ටිකක් සැර වැඩිපුර ඕන නම් තේ හැඳි 3-4ක් වගේ දාගන්න. දැන් මම මේකට කහ කුඩු චූට්ටකුත් එකතු කරගත්තා. මේ තියෙන පොල් කිරි පිරිසිදු කෝප්පේ එකක් තියෙනවා. ඒකෙන් ටිකක් දාගත්තාම මොකද බ්ලෙන්ඩර් කරගන්න හොඳට පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් මට්ටමට විතරයි දාගත්තේ. ඊටු ටික පස්සේ දාගන්නේ. ඊට පස්සේ හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ කෑලි හිටින්නේ නැති වෙන්න. මේ තියෙන්නේ මේ විදියට. දැන් ඔන්න හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. මම ඊටු පොල් කිරි ටිකක් දාගත්තා. දාලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. මේක ඉතින් තුනී පේනරකින් පෙරා ගන්න ඕනේ ස්ට්‍රේනර් එකකින්. ඉතින් තේ පෙරන ඒවා තියෙනවා මේ වගේ ලොකු ඒවා. ඉතින් මේකේ තියෙනවා ඩබල් නෙට් එකක්. ඉතින් මේ වගේ එකකින් පෙරා ගන්න නම් හොඳයි. මොකද ඉන්දියාප්පු වංගෙඩිය නැත්තම් හිර වෙයි. සිදුරු අතර ඔයාලට මේක මුරුක්කු වංගෙඩියකින් හදා ගන්නත් පුළුවන්. එහෙමනම් ඉතින් එච්චර පෙරන්න ඕනෙත් නැහැ. මේ කෑලි පිටින්ම දා ගන්නත් පුළුවන් වෙයි. ඊට පස්සේ මම මේ විදිහට පෙරා ගන්නවා. දැන් හරි මේ තියෙන්නේ හොඳ ජූස් එක දැන් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්දියාප්ප පිටි කෝප්පේ දාලා මම ඒකට ලුණු දා ගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් ඉන්දියාප්ප හදනකොට නම් අපි ගොඩාක් ලුණු දාගන්නේ නැහැ. ඒ උනාට මේකට ටිකක් ලුණු දා ගන්න ඕන වැඩිපුර. එතකොට තමයි රස. මොකද ඉන්දියාප්ප අපි කන්නේ මොන හරි හොද්දක් එක්කනේ. ඒවට ලුණු දාන නිසා ඉන්දියාප්ප වලට අපි චූට්ටයි ලුණු දාගන්නේ. මේකට ඉතින් තේ හැඳි භාගයකටත් වඩා චුට්ටක් වැඩියෙන් වගේ දාගත්තා නම් හොඳයි. ඉතින් මේ විදිහට දාලා කලවම් කරලා ඉතින් මේකෙන් තමයි අනා ගන්න ඕනේ ඊට පස්සේ. ඉන්දියාප්ප පදම එනකම්ම අනා ගන්නවානේ. මේ විදිහට. දැන් හරි මේ තියෙන්නේ නියම පදමට මම අනාගත්තා. ඉතින් පිරිසි කෝප්පේ එකක් හරියටම ගියා මට හදාගත්ත ජූස් එක. ඒ වගේම තමයි ඔයාලට මදි වුණොත් එහෙම නැවත ටිකක් මිරිකලා ඒකට පොල් කිරි ටිකක් හරි වතුර ටිකක් හරි දාලා අරගන්න. මම ඉන්දියාප්ප වංගෙඩියට දාලා පොඩ්ඩක් මේ විදිහට වක් කරලා බලනවා වැක්කිරනවාද කියලා. දැන් හරි. ඉතින් ඉන්දියාප්ප වලටත් වඩා ලේසියට මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම තෙල් තාච්චියක් ලිපේ තියාගත්තා. ඉතින් මේක තාච්චියක වගේම ටිකක් ලොකු ෆ්‍රයි පෑන් එකක තෙල් දාලා රත් වෙනකොට තැනින් තැන දාලා හදාගන්නත් පුළුවන්. එතකොට එකවර ගොඩක් හදාගන්න පුළුවන්. මම නම් ඉතින් මේ පොඩි තාච්චිය තියාගත්තේ. මේකේ පැතුර ටිකක් පැතලිවට තියෙනවා. ඉතින් මට හිතුණා මේක හොඳ වෙයි කියලා. ඊට පස්සේ රත් වෙනකොට මේ විදිහට දාගන්නවා. රත් වෙච්ච තෙලට. දාලා මේක අඩු ගින්නේ බෙද ගන්න ඕනේ. කිඳර සැර වැඩි කරගන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට මේක අනිත් පැත්ත හරව ගන්න මේ විදිහට පරිස්සමට. හරවලා ඒ පැත්තත් කලින් වගේම බැදගෙන ලිපින් අයින් කරගන්නයි තියෙන්නේ. බලන්නකො හරිම ලේසියි මේක හදාගන්න. ඊට පස්සේ තෙල් බේරෙන්න දාගන්න මොකකට හරි. මම ඒ විදිහට ඔන්න ඔක්කොම හදාගත්තා. මේක තේ එකක් බොන්න ප්ලේන් ටිකක් බොන්න කියාපු කෑමක් හදලම බලන්න ඔයාලා. හරිම රසයි. ඉතින් ඉන්දියාප්ප පිටි වලින් නිසා සැහැල්ලුයි මේක. ගොඩාක් ඉතින් ඇඟට බර ගතියක් දැනෙන්නෙත් නැහැ. අපි දාපු જાති නිසා ඇඟටත් ගුණයි. ඉතින් මේක මම හදලා පහුවෙන්දත් කෑවා. ඉතින් ඒ විදිහටම තිබුණා. ක්‍රිස්පියට පෙඟිලත් නැහැ. ඉතින් ඔන්න ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් ලියන්න කමෙන්ට් එකක් එදියට. තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. කුසලා simple life මගේ FB page එකට
ෆලෝ කරලා එකතු වෙන්න. ගිහින් එන්න. සුබ දවසක් ඔයාලට.